කවුරුත් දන්න අපේ චියරින් ලීඩර් අපි අහලා බලමු ලයනල්ගෙන් ඊයේ මේ දැන් අපි සීරීස් එක පරාද වෙලා තියෙන T20 ඒකත් එක්ක ඇති වුණු තත්ත්වය ග්‍රවුන්ඩ් එකේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් ඇවිල්ලා කියනවා ලසිත් මාලිංගට යන්න කියනවා, සනත් ජයසූරියට යන්න කියනවා, ක්‍රිකට් බෝඩ් එකට යන්න කියනවා. මෙන්න මේ තත්ත්වය මේ ලයනල් කොහොමද දකින්නේ ඔබ? ඔව් සිරාලයි. උර්තල්ලේ උඹොන්නේ. උඹලා ඵලයල්ල බං. උඹ ඵලයව. සිදියා ගන්න බැරි හැට්ට. ගෙනෝ ගමේ කොල්ලෝ. දහවමත කොළඹ. උදා කරන්න දුව. මෙහෙමයි සමන්ත මේක යන්න කියන්නේ අද ඊයේ නෙමෙයි යන්න ඕනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක කරන සෙල්ලම ඒක මේ ක්‍රීඩාවත් එක්ක මේගොල්ලෝ කරන සූදු සෙල්ලම. ඔව්. සූදුවක් කියලා කියන්නේ මේක කිසිම විශ්වාසයක් නැති. ඒ පැත්තට මේ පැත්තට පෙරලෙන මේ මා ජරා මේ පරිපාලනයේ ගෙනියන වැරදි වැඩ නිසා මේ ක්‍රීඩාව විනාශ වෙනවා. දැන් එතකොට ලයනල් එතකොට දැන් ප්‍රේක්ෂකයෝගේ විශාල ඉල්ලීමක් වුණේ මේ ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා මෙහෙ මොනවද කරන්න කියලා විශාල උද්ඝෝෂණයක් කරා. ප්‍රේක්ෂකයෝ වනින්න තියෙන අමුතුම ජරාම වචන වලින් පහත් වචන වලින් මොන්ට මේ සනත් ජයසූරියට මේ ප්‍රහාර එල්ල කළා. දැන් මේක මොකද වෙන්නේ? මෙහෙමයි. ඒක අපි ප්‍රේක්ෂකයාගේ තියෙන ඒ අර දන්නවනේ ප්‍රේක්ෂකයෝ නෙමෙයි අද ඉන්නේ. ඔව්. එකක් මතක තියාගන්න ඕනේ ඒක අනිත් එක තමයි ලසිත් මාලිංග කෝච් කරන්න ෆාස්ට් බෝලින් ටීම් එකක් උතන තියෙනෝනේ ෆාස්ට් බෝලර්ස්ලා උතන නෑ නේ ගස්සන්නේ. ඔව්. එතන ප්‍රශ්නේ තියෙන්නේ කනේ මොකද්ද යාට තියෙන ඒ කියන්නේ එයාට තියෙන රාජකාරිය මොකද්ද එතන ස්පිනර්ස් වලට කෝච් කරන්නද? ඒක මම දන්නේ. ඔව්. යාට විකට් එක හදන්නේ සමන්ත විකට් එක හදන්නේ සමන්ත මේ කුඹුරක වගේ. මොකද හේතුවද ඕක මේ ඒ විකට් එකේ එක තියෙන ඇඩ්වාන්ටේජ් එක නෙවෙයි තියෙන්නේ. ඔව්. 130ක් දාලා 130 ගා ගන්න බැරි තරමට විකට් එකේ ඇදිලා දැන් විකට් එක කැපෙනවා. හරිද? විකට් එක කැපෙනවා කියන්නේ ඒක අර ක්‍රීඩාවට නොසුදුසු විදියට හදපු විකට්ටුවක්. හරි? ඔව්. ඒ විකට් එක හදපු එක ගැන ඒක තමයි ප්‍රධානම මට මං හිතන්නේ සමහර ආණ්ඩස්ට ඕනේ ඒකයි. විකට් එක හදපු එක ගැන තමයි මේ කොහොමද මේ විකට් මේ විදිහට හදන්නේ කියලා. ඒගොල්ලන්ට තේරුම් ගන්නේ නැහැ ක්‍රීඩාවේ. එතකොට ලයනල් දැන් මම අහන්නේ මේ විකට් එක හදන්නේ පුහුණුකරු. එතකොට ඔය ඉන්න පුහුණුකරු 7-8 දෙනෙක්ම. එතකොට කියුරේටර්, එතකොට කැප්ටන් මේ ඔක්කොම දැනගෙන නේද මේ විකට් එක හදන්නේ? ඔව් කියුරේටර් කියන්නේ අද කියුරේටර් කියන ඔය ග්‍රවුන්ඩ්ස්මන් තමයි. කියුරේටර් කියන්නේ ඔය වචන දෙක පටලව ගන්නවා. ටයි එකක් දා ගන්න නිසා කියුරේටර් කියනවා. ඔව්. කියුරේටර් කෙනෙක් වුණාම ඒ විකට්ටුව තලන ප්‍රමාණය, වතුර දාන ප්‍රමාණය ඔක්කොම දැනගන්න ඕනේ. ග්‍රවුන්ඩ්ස්මන් තමයි ඒක දන්නේ. ඒ ප්‍රධාන ග්‍රවුන්ඩ්ස්මන්ගේ. හරි. දැන් මට කියන්න දැන් මට කියන්නකෝ මේ ප්‍රේක්ෂකයෝ කිපිලා ඉන්නේ අන්තිමටම ඔවුන්ට දරා ගන්න බෑ මේක. ඉතින් මේකේ වගකීම කවුද බාර ගන්න ඕන? සනත් ජයසූරියද, ලසිත් මාලිංගද, එහෙම නැත්නම් දසුන් ශානකද කවුද මේක බාරගන්නේ? මේවා තනියමනේ ඔතන කට්ටන් දියෝ වගේක් කියනවා. මම දකිනවා මේ රතු පාට නූල් වගේක් දාගෙන ඉන්නවා මේ කවදාවත් නැතුව පිරිත් නූල් අස්සේ. ඔව්. හරි ලෝක ඔයලා බලන්න ඕනේ විශේෂයෙන්. හරි. එක කාලයක් තිබුණාට ජේවම්ගේ කතාවක් එක කාලයක්. හරි. දැන් මේ කට්ටන් දියෝ රින්ගලා තව පැත්තක්. ඔව්. එතකොට මේ ඔන්න ඕවා බුක්ත වැඩ. ඔව්. ඕවත් එක්කලා මේ ක්‍රිකට් ගහන්න බෑ. ඔව්. හරිද? හරි. දැන් ලයනල් මට කියන්න දැන් කුසල් මෙන්ඩිස් ඉන්නවා. පැතුම් නිස්සංක ඉන්නවා. එතකොට දසුන් ශානක ඉන්නවා. මේ කියන්නේ මේගොල්ලෝ තමයි ඉහළම අගයක් වාර්තා කරන පිතිකරුවෝ. ඉතින් මේගොල්ලන්ට බැරි වුණා මේගොල්ලෝ හදපු පිච් එකේම ලකුණු රැස් කරන්න. ඉතින් මේකෙන් කොහොමද අපි වර්ල්ඩ් කප් එකට යන්නේ? ඒක කියන්නේ ඒක සත්‍යයක්. ආරයට පොලිටික මේන්ටේන් කරන්න බැරි කම තියෙන්නේ. ඒ කියන්නේ පොලිටික මේන්ටේන් කරන්න බෑ කියන්නේ ඒකේ මේ තරංගයේ තියෙන මේකට කියන්නේ තත්ත්වය ඒක ස්ථිරකම කියන අපි කියමු විකට්ටුවක ලොකු මේ විකට්ටුවට ලොකු
තීරත්වයක් තියෙනවනේ විකටෝ යන අවබෝධයක් තියෙනවනම් ඔව් මේගොල්ලෝ මේ විදිහට කරන්නේ නැහැ. මේකේ වගකීම ගන්න ඕනේ ඔය කණ්ඩායම ඔය නම් කරපු කණ්ඩායමම ගන්න ඕනේ. ක්‍රිකට් පාලක හෙලෝ හලෝ ඔව් ඔව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු කණ්ඩායමම මේකේ වගකීම ගන්න ඕනේ. ගන්න ඕනේ ඒකේම නෙමෙයි අපිට විශ්වාසයක් තිබුණානේ. ඔව් අපිට විශ්වාසයක් තිබුණා මේ ක්‍රීඩකයෝ කොහොමද හැසිරෙන්නේ කොහොමද අපිට කන්සිස්ටන්ට් කියන එක තියෙනවා. ඒ කාලේ අරවින්දලා ආචාන්ලා ඒක තියෙනවා. මම හැම වෙලාවෙම සමන්තට කියන කතාවක් තමයි හෂාන්නාගේ කෙනෙක් හදන්න මේකට. පෙරහැර නවත්ත ගන්න පුළුවන්. ඔව් එයාටි මේක ඔව් ඉතින් ලෑන්ලා දැන් මෙහෙමයි. දැන් මම අහන්නේ දැන් මේකේ වගකීම බාර අරගෙන මේ ප්‍රේක්ෂකයන්ට දරා ගන්න බැරි වුණොත් ප්‍රේක්ෂකයෝ මේ මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ ඊයේ ඇතුණු තත්ත්වයක් එක්ක. එතකොට මම හිතන්නේ මේකෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ කවුරු හරි මේක වගකීම බාර අරගෙන. එහෙම වෙන්නේ නැහැ මේ අපේ රටේ. මොකද ඔතන තියෙන සල්ලි ගොඩක ඉන්නේ. සල්ලි ගොඩක ඉන්න නිසා ඒගොල්ලන්ගේ ලාස් වීම පිළිබඳ අපිට හිතන්නත් බෑ. හැබැයි මේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ අපි ජය පරාජය විඳ ගන්න ඕනේ. මේ විදිහට පරදින එක ගැනත් අපිට කනුගාටුවක් තියෙනවා. ඒකත් අපි දරා ගන්න වෙනවා. ඔව් අපි හදිස්සි වෙලා අඩුමතරේ අපි හදිස්සි වුණොත් ඔතන ඉන්න අහක දාන්න බැරි ක්‍රීඩකයෝ. දැන් හැලඹ ගිහලා එහෙම. හරි දැන් ඒගොල්ලෝ වෙලත් එක දෙකක් තුනක් දානවා එළවල දානවා. ඔව් අද මේම බෑ අර්ජුනගේ කාලේ අපි අර්ජුනගේ කාලේ සනත්ලට මතක ඇති කාල කන්නේ මිනිස්සුන් ওই මිනිස්සු ඔක්කොම අමතක කරලා ඒගොල්ලන්ගේ අතීතේ අර්ජුන කිව්වා අයියේ තමුසලා අවුරුදු දෙකක් මගේ ටීම් එකේ ඉන්නවා මම තමුසලා වයින් කරන්නේ නැහැ ඔව් හරිද අර්ජුන මේ වගකීම ඔක්කොම අරගෙන තමයි සනත්ලට කල්ගුලට කිව්වේ ක්‍රීඩි එකයි මාස 9යි වගේ ගහපන් කියලා ඔව් හරිද ඒ රෙන්ද ඒකේ දීපු කාඩ් ඒ දීපු විශ්වාසෙත් එක්ක තමයි ඒගොල්ලෝ එහෙම ක්‍රීඩා කෙරුවේ